ඔන්න අරගෙන ආවේ ඊයේ හදපු ගෝදම්බ රොටි වල රෙසිපි එක. මම මීට කලිනුත් ගෝදම්බ රොටි රෙසිපි එකක් දාලා තියෙනවා. හැබැයි ඒ වීඩියෝ එක දැන් ගොඩාක් පරණයි. මම හිතන්නේ අවුරුදු දෙකමාරක් විතර පරණයි. ඉතින් මට හිතුණා ආයෙත් අලුතෙන් වීඩියෝ එකක් අරගෙන එන්න. ටිකක් ලොකු භාජනයක් ගන්න, පිටි ටික හොඳට අනා ගන්න පුළුවන් වෙන්න. මෙතන මම පිටි මැනලා ගන්නෙ නැහැ. ඔයාලා මුලින්ම හදනවා නම් පාන් පිටි 250කින් 300කින් වගේ ඔයාලට හදන්න පුළුවන්. පාන් පිටි ටික එකතු කරගෙන ඔයාලා මුලින්ම ලුණු එකතු කරගන්න ඕනේ. ලුණු ගොඩාක් එකතු කරගන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් තේ හැඳි භාගයක් වගේ වෙන්න ලුණු එකතු කරලා පොඩ්ඩක් මේ වගේ කලවම් කරගන්න. කලවම් කරගෙන ඔයාලා මේකට තව එකතු කරගන්න ඕනේ තෙල්, එළවලු තෙල්, පොල් තෙල්. ඔයාලට කැමති දේ එකක් එකතු කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ අතර ටිකක් අරගෙන මුලින්ම එකතු කරගන්න. මේක මම හදන්නේ අර තෙල් වල ගිල්ලෝල හදන ගෝදම්බ රොටිය වගේ නෙමෙයි. ගෙදර සාමාන්‍යයෙන් කන්න හදන විදියට. ඉතින් ඊගාවට මම කරන්නේ මේකට වතුර ටික ටික දාලා මේ වගේ කලවම් කරගන්නවා. ඔයාලා මුලින්ම හදන කෙනෙක් නම් එකපාර වතුර ටික දාගන්න එපා. ටික ටික දාලා හදාගන්න. මම ඔයාලට පෙන්නන්නම් මේකේ හරිම පදම කොහොමද එන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි මේ ටික අනද්දී අපිට දැනෙනවා අතට පිටිවල වතුර ගතිය හොඳට. ඒ වගේ දැනෙනකම්ම අපි මේකට වතුර ටික ටික එකතු කරලා අනා ගන්න ඕනේ. ඔයාලට පේනවනේ තාම අර වතුර වලට කලවම් වෙච්ච නැති පිටි තියෙන්නේ. අන්න ඒ පිටි ටික කලවම් වෙනකම්ම ඔයාලා මේකට වතුර එකතු කරගන්න ඕනේ. ඉතින් මුලින්ම හදන කෙනෙක් හොඳට වීඩියෝ එක බලලා හදන්න පටන් ගන්න. සමහර විට මුල්ම පාර වරදින්න පුළුවන්. හැබැයි දෙපාරක් තුන් පාරක් හදනකොට ඔක හරියටම හදාගන්න පුළුවන්. ඉතින් දැන් මගේ පිටි ගුලියේ තව ටිකක් තියෙනවා. අර පැත්තෙන් තියෙන්නේ මගේ භාජනේ. අනේ ඒ ටිකටත් මෙන්න මේ වගේ වතුර ටිකක් එකතු කරලා ඔයාලා මේක එකතු අනා ගන්න ඕනේ හොඳට. ඊට පස්සේ මේ භාජනයේ තියෙන පිටි ටික ඔක්කොම එක ගුලියකට එනකම් ටිකක් විතර මේක තෙත ගතියට තියෙන්න ඕනේ. වේලුණ ගතියට තිබ්බොත් හරියට අපිට රොටිය හදාගන්න බැරුව යනවා. ඉතින් මේ වගේ අපේ පිටි ඔක්කොටම වතුර එකතු වෙලා තියෙන්න ඕනේ. ඉතින් මේ වගේ ඔක්කොම කලවම් කරගත්තට පස්සේ මම ආයෙමත් මේකට තෙල් ටිකක් එකතු කරගන්නවා. ඉතින් සාමාන්‍ය අතේ ඇලෙන පදමක් තමයි දැන් අපේ පිටි ගුලියේ තියෙන්නේ. තෙල් ටිකත් එකතු කරගෙන ආයෙමත් මේ විදිහට පිටි ගුලිය මම පොඩ්ඩක් කලවම් කරගන්නවා. කලවම් කරගත්තට පස්සේ තියෙන්නේ මේක හොඳට නීට් කරගන්න. නීට් කරන වීඩියෝ එක විනාඩි 5ක 6ක වීඩියෝ එක මම පොඩ්ඩක් එක ස්පීඩ් දැම්මා. හැබැයි ටිකක් ඔයාලට මම පෙන්නන්නම් මේ වීඩියෝ එකේ කොහොමද මම මේක නීට් කරගන්නේ කියලා. ඉතින් මුලින්ම නීට් කරන්න පැන්ට්‍රියට දාන්න කලින් මම මේ වගේ භාජනය ඇතුළෙම තියලා අර මම ගත්ත තෙල් ටික හොඳට මේ පිටි ගුලියට එකතු වෙන්න මේ වගේ පොඩ්ඩක් කලවම් කරගන්නවා. කලවම් කරගත්තට පස්සේ ඔයාලගේ පැන්ට්‍රිය පිරිසිදු නම් මේ වගේ ඔයාලට පුළුවන් මේ විදියට පැන්ට්‍රියෙම දාලා මේක හදාගන්න. නැත්තම් ඔයාලා ඉඩ තියෙන තැනක හොඳට හදාගන්න. ඔයාලට මේ පිටි මෝලිය මේ විදියට නීට් කරන්න. මේ විදියට ඇද ඔයාලා මේක නීට් කරගන්න. මෙහෙම කරද්දී අතේ ඇලෙනවා අපේ පිටි. ඒ ඇලුනට බය වෙන්න එපා. මේක හොඳට විනාඩි 5-6ක් විතර අපි නීට් කරද්දී අර අතේ ඇලෙන ගතිය නැති වෙලා යනවා. හැබැයි මෙහෙම නීට් කරද්දී ඔයාලා සැරෙන් සැරේ තෙල් ටික ටික 3 පාරක් විතර එකතු කරගන්න ඕනේ. ගොඩාක් එකතු කරගන්න ඕනේ නැහැ. හැබැයි ඔයාලට තෙල් ගොඩක් කන්න කැමති නම් තෙල් එකතු වුණාට ප්‍රශ්නයක් නැත්නම් ඔයාලට පුළුවන් තව වැඩිපුර තෙල් ටිකක් මේකට එකතු කරගන්න. හැබැයි මේ විදියට හැදුවා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම දැන් වීඩියෝ එක ස්පීඩ් කරා. ওই විදියට ඇද මේක නීට් කරගන්න. ඒ අතරේ මේ වගේ තෙල්ලුත් එකතු කර නීට් කරගන්න අමතක කරන්න එපා. ඉතින් මේ ඔයාලා විනාඩි 5ක් 6ක් කරනකොට ඔයාලට තේරෙනවා පිටි ගුලිය සොෆ්ට් වෙලා නිකන් අර කෑලි නැතුව ටිකක් ඒක හොඳ තුනීවට එනවා වගේ. ඉතින් අනිවාර්යෙන් මතක ඇතුව තෙල් එකතු කරගන්න දෙපාරක් තුන් පාරක් මේ පිටි ගුලිය අනද්දි. ඉතින් ওই විදිහට තමයි මම විනාඩි 5-6 වීඩියෝ එක ස්පීඩ් කරලා හදාගත්තේ. ඊගාවට මෙන්න මේ වගේ සොෆ්ට් ඩෝ එකක් තමයි එන්නේ අපේ පිටිවල. මේ ටික ඔක්කොම මෙහෙම හදාගත්තට පස්සේ මම ආයෙමත් තෙල් ටිකක් එකතු කරගෙන මේක බෝල කඩලා පැත්තකින් තියනවා. ඉතින් මම කලින් විනාඩි 20ක් වගේ තමයි තිබ්බේ. හැබැයි ඊයේ මට වෙලාව තිබ්බ නිසා මම මේක හොඳට පැයක් විතර මේ වගේ තිබ්බා. ඉතින් සමහර අය මේ විදියට ඔය දැන් කඩවල් වලින් අපි ගන්න පිටි ගෝදම්බ රොටි එයාලා අර නිකන් තෙල් වල ගිල්ලෝල වගේනේ තියෙන. එතකොට තමයි අර ලේන්සු රොටිය වගේ අපිට ලොකුවට හදාගන්න පුළුවන්. ඉතින් මම මේ විදියට බෝල ටික කඩලා ඒකටත් තෙල් ටිකක් එකතු කරලා පැයක් විතර තියලා මෙන්න මේ වගේ සොෆ්ට්
පිටි ගුලියක් තමයි මට ආවේ පැයක් විතර තිබ්බට පස්සේ. ඊගාවට ඉතින් මම ආයෙමත් පැන්ට්‍රියටම තෙල් ටිකක් ගාගෙන රොටිය හදාගන්න තමයි යන්නේ. ඉතින් මේක හොඳට අනාගත්තම අපිට මේ රොටිය හදාගන්න ලේසි. ඒ කියන්නේ තවා ගන්න ලේසි. අර ලේන්ස් රොටිය වගේ අපිට දිගට මේක හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවනේ හොඳ සොෆ්ට් එකට මට මේ රොටිය හදාගන්න පුළුවන්. ඉතින් ওই විදියට තමයි මගේ ස්ටෑන්ඩ් එක පොඩ්ඩක් එහෙට මෙහෙට ඔටෝ ගියා. ඒක ඔයාලට ওই විදියට පේන්නේ. ඉතින් පොල් තෙල් ටිකක් එකතු කරගෙන පැන්ට්‍රියට ඔයාලට පුළුවන් මේ විදියට රොටිය හොඳට තුනී කරගන්න. ඉතින් මේක තව ලොකුවට තුනී කරන්න පුළුවන්. ඒ තරම් මගේ ඩෝ එක සොෆ්ට් වුණා. මට ගොඩාක් මේක ලොකුවට හදාගන්න බැරි. මට මේක ගොඩාක් ලොකුවට පුච්ච ගන්න තැටියක් නැති නිසා. ඉතින් අර කඩවල වල තියෙන තනි ලොකු කොටු තැටියනේ. ඉතින් මේ වගේ පොඩි තැටියක් තමයි මං ගාව තියෙන්නේ. ඉතින් ඊ ගාවට තියෙන්නේ මේක රත් වෙච්ච තැටියට දාලා හොඳට එක පැත්තක් තප්පර 30ක් විනාඩියක් වගේ පුච්චගෙන රොටිය අනිත් පැත්තට හරව ගන්න. ඉතින් මම දැන් අවුරුදු ගානක ඉඳන් ගෝදම්බ රොටි ගෙදරම තමයි හදන්නේ. ගෙදරම හදලා තමයි මට ඕන නම් මම පරාටත් හදන්නේ. ඉතින් අර කඩෙන් ගන්න රොටියට වඩා මාරම රසයි. ඉතින් එකපාරක් හරි ගෙදර try කරලා බලන්න. හිමින් සැරේ මේ රොටිය එහා මෙහා දාලා පුච්ච ගන්න. ගින්දර වැඩි කරගන්න එපා. එතකොට මේක නිකන් කර වෙලා වගේ යනවා. ඉතින් ওই විදිහට තමයි ගෝදම්බ රොටි මම ලෑස්ති කරගත්තේ. ඔක්කොම රොටි ටික හිමින් සැරේ ඔයාලට පුච්ච ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් මේ රෙසිපි එක try කරලා බලන්න. try කරලා බැලුවොත් රස මට කියන්න අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. මම එහෙනම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.